ගොවියට වී කිලෝ එකට නාඩු කිලෝ එකට රුපියල් 140ක් දෙන්න කියලා. මොකද අද නිෂ්පාදන වියදම වැඩි වෙලා තියෙනවා. අද දීසල් ටික වැඩි. ඊට පස්සේ කෘෂි උපකරණ වැඩි. පොහොර ටික වැඩි. ගුවන් කපන මැෂින් එකේ මිදල වැඩි. ඒ නිසා නිෂ්පාදන වියදම ඉහළ ගිය නිසා අද ගොවියට 140ක් නැතුව ගොවියෝ අද කබලෙන් ලිපට වෙලා ඉන්නේ. මේ ආණ්ඩුව අසමත් වෙලා තිනවා ගොවින්ගේ ප්‍රශ්න ටික විසඳන්න. මේ වෙනකොට මහා පරිමාණ මෝල් හිමියෝ මේ ගොවි ජනතාව සූරගෙන කරනවා. මංගොල්ල කරනවා වී ටික. අද තෙත වී ගන්න රුපියල් 75යි 80යි කමතට ගිහිල්ලා. හැබැයි ඊය කන්නේ ගත්ත කීරි සම්බා කිලෝ එකක් ගත්ත 138. අද වෙද්දී හාල් කිලෝ එකක් මේගොල්ලෝ දෙන්නේ 390ට. ඒකල්ලා මොකද්ද කරන්නේ? අධික ලාභයක් ලබනවා. කුඩු ටික විකුණනවා, දහය ටික විකුණනවා, කුණුසාල් ටික විකුණනවා. ඒ ඔක්කොම සල්ලි. හැබැයි රටේ ජනතාවගේ මුදල් වලින් බැංකු ණය අරගෙන වී ටික ගබඩා කරලා අද මේගොල්ලෝ හෙලිකොප්ටර් ගේනවා. මේ පැත්තෙන් රෝල් රොයිස් ගේනවා. කයිවාරු ගහනවා. හැබැයි ගොවියාගේ බඩ පිටට ඇලිලා ඉවරයි. ඒකයි අපි කියන්නේ අද ගොවින්ට සහන දෙන්න කියලා. ප්‍රධාන පක්ෂයෙන් රටින් හාල් ගෙනත් තියෙන එකනේ. ඇත්තම කතාව කියනවා නම් ගිය කන්නේ වී ටිකත් ගොවියෝගේ ගෙවල් වල තියෙනවා. එතකොට මොකද මේ කට්ටිය කියන්නේ? තුන් වේල බත් කන්න එපාලු සීනි වැඩි වෙනවලු. ඉතින් මොකද කියන්නකො මුන් නායකයෝද අපේ තුන් වේල බත් කාපු ගොවි රජවරු ඉන්නේ මේ පොළොන්නරුවේ. මේ පොළොන්නරුවේ ඉන්නේ තුන් වේල බත් කාපු ගොවි රජවරු. හැබැයි මොකද මුන් කියන්නේ අද? අද කියනවා සීනි වැඩි වෙනවා තුන් වේල බත් කන්න එපාලු. යකෝ බත් කනකන් නවත්තන්නද මේ අපි මේ මුන්ට දුන්නේ? මේ අනුර කුමාර ජනාධිපතිතුමා වැඩක් නැති නායකයෝ දාගෙන ඉන්නේ. වැඩක් නැති ඇමතිවරු ඉන්නේ මේ පක්ෂේ. ඒ පක්ෂයෝ දන්නේ නැහැ ගොවියගේ දුක අඳුරන්නේ නැහැ. ඒ දුක අඳුරන්නේ නැති ගොවියන්ගේ දුක අඳුරන්නේ නැති නායකයෝ අද වෙනකොට ගොවියා විනාශ කරලා තියෙන්නේ.